ඇත්තටම අපි කවුරුත් කැමතිනේ අපේ ජීවිතේ ලැබෙන්න ඉන්නේ විශේෂ කෙනා කවුද කියලා කලින්ම දැනගන්න. එයා මොන වගේ කෙනෙක් වෙයිද? එයාගේ නම මොකක් වෙයිද? අද මම ඔයාලට උදව් කරනවා ඒ රහස දැනගන්න. මම ප්‍රශ්න 6ක් අහනවා. ඒවට ඔයා දෙන උත්තර වලින් ඔයාගේ අනාගත සහකරුගේ නමේ මුල් අකුර වගේම එයාගේ ඇත්තම පෞරුෂයත් මම විස්තර කරන්නම්. ඔයාට කරන්න තියෙන්නේ හිතට එකඟව උත්තර දීලා ලකුණු ටික එකතු කරගන්න එක විතරයි. එහෙනම් ලෑස්තිද? හරි. අපි යමු වීඩියෝ එකට. ප්‍රශ්න අංක 1. හිතන්න ඔයා ලස්සන හීනයක් දකිනවා. ඒ හීනයේ ඔයා ඉන්නේ එක තැනක තනියම. ඔයාට මුණ ගැහෙන්න එන්නේ කවුද? A. ඔයා කලින් ආදරය කරපු හෝ දැනට හිතේ ඉන්න කෙනෙක්. B. ඔයා හඳුනන්නේ නැති හැබැයි හරිම ආකර්ශනීය කෙනෙක්. C. ඔයාගේ පරණ යාළුවෙක්. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 2. ඔයා වැඩියෙන්ම කැමති මොන වගේ කාලගුණයකටද? A. වැස්ස සහ සීතල කාලගුණය. B. හොඳින් හිරු පායපු දවසක්. C. හවසක තියෙන හීන් හුළඟ. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 3. ඔයාගේ පළවෙනි ඩේට් එක යන්න කැමති කොහෙද? A. නිහඬ පුස්තකාලයක හෝ කලාගාරයක. B. තරු පන්තියේ හෝටලයක රාත්‍රී ආහාරයකට. C. කඳු මුදුනක හිරු බැස යනවා බලන්න. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 10යි, C නම් ලකුණු 20යි. ප්‍රශ්න අංක 4. මේ අතරින් ඔයා වැඩියෙන්ම ආස මොන සත්වයාටද? A. බලලා නිදහස් නිසා. B. බල්ලා විශ්වාසවන්ත නිසා. C. සිංහයා ශක්තිමත් නිසා. A නම් ලකුණු 30යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 5. ඔයා වැඩියෙන්ම බය මොන වගේ දෙයකටද? A. තනියම අත්හැර දමනවාට. B. අනිත් අයගේ විවේචන වලට. C. ජීවිතයේ වෙනස්කම් වලට. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 6. සහකරුට තෑග්ගක් දෙද්දි ඔයා මුලින්ම හිතන්නේ මොකක් ගැනද? A. ඒකේ වටිනාකම ගැන. B. ඒකෙන් ලැබෙන මතකය ගැන. C. ඒකේ තියෙන ප්‍රයෝජනය ගැන. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. එහෙනම් ඔයාට ආපු ලකුණු සේරම එකතු කරගන්න. අපි බලමු එයාගේ නමේ මුල් අකුර මොකක් වෙයිද කියලා. ඔයාගේ ලකුණු 60ත් 100ත් අතර නම් ඔයා හරිම ප්‍රායෝගිකව හිතන කෙනෙක්. ඔයාට ලැබෙන්න ඉන්නේ සමාජයේ කැපී පෙනෙන හැමෝම අතර ජනප්‍රිය චරිතයක්. එයා ඔයාගේ දියුණුවට ලොකු ශක්තියක් වෙයි. එයාගේ නමේ මුල් අකුර මේ අකුරු වලින් එකක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඔයාගේ ලකුණු 110ත් 140ත් අතර නම් ඔයා හරිම සංවේදී සහ ආදරණීය කෙනෙක්. ඔයා හොයන්නේ ඔයාව තේරුම් ගන්න පුළුවන් හදවතක්. ඉතින් ඔයාට ලැබෙන්නේ ඔයාව S2 වගේ පරිස්සම් කරන හරිම අවංක කෙනෙක්. එයාගේ නමේ මුල් අකුරු මේ අකුරු වලින් එකක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඔයාගේ ලකුණු 150ත් 180ත් අතර නම් ඔයා හරිම නිදහස් අමුතු විදිහට හිතන කෙනෙක්. ඔයාට ලැබෙන්න ඉන්නේ
ඔයා වගේම හරිම කලාත්මක අමුතු විදිහේ ලස්සන පෞරුෂයක් තියෙන කෙනෙක්. එයාගේ නමේ මුල් අකුරු මේ වගේ එකක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඉතින් ඔයාට ආපු අකුර මොකක්ද? ඒ අකුරෙන් පටන් ගන්න කෙනෙක් දැනටමත් ඔයාගේ ජීවිතේ ඉන්නවද? දැන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. තවත් මේ වගේ පරීක්ෂණයකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.